ඔඩිසි මූවී එක බලන්න කලින් දැනගත යුතුම කරුණු පහක් ගැන මේ කතා කරන්නේ. ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඊළඟ සිනමාතිකරණය මේ දී ඔඩිසි. අයිබෝන් ගෙනවල හැමෝටම සාදරයෙන් පිළිගන්නවා රැක් ටීවී YouTube channel එකට. මේ ඔඩිසි කියන්නේ ජර්නි එකක්. නැත්නම් වොයේජ් එකක් කියන එක. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ කෙනෙකුගේ වීර චරිකාවක් ගැන. හෝමර් කියන පුරාණ ග්‍රීසි ජීවිතම විශිෂ්ට කවිය රචනා කරපු වීරගාමීන් දෙකක් තියෙනවා. ඒ තමයි ලියෝ ට්‍රෝජන් වේකයන් අතර සිදුවන මහා ට්‍රෝජන් යුද්ධය තමයි මේකේ සඳහන් වෙන්නේ. අනික තමයි ඔඩිසි කියන්නේ. අපි මේ කතා කරන්නේ ඔඩිසි චිත්‍රපටයේ පාදිත වෙන්නේ මේ වීර කාව්‍යෙන්. ට්‍රෝජන් යුද්ධය අවසන් කරලා නැවතත් තමන්ගේ ගෙදර වන ඉතිකාව්ලා ගමන් කරන අතරතුර වන සිදුවීම් තමයි මේ වීර කාව්‍යයේ සඳහන් වෙන්නේ. මතක තියාගන්න මේ කතා කරන්නේ මුත්‍යාවක්. ඒ මුත්‍යක් කිරීමත් එක්කම මේ ඔලිම්පියානු දේව මණ්ඩලයේ ඉන්න පොසයිඩන් නම් මුහුද රජු ඉදිරියා සයික්ලොප්ස් එක්ක කවුද කියලා විශ්වාස කියන්නේ. ඔඩිසිස් කියලා දෙයක් නිසා ශාප කරනවා. ඔබට මම කවදාවත් ගෙදර යන්න දෙන්නේ නැහැ. මම කියන්නේ මුහුද පුණමට මම ඔබ වෙලින්නවා කියලා. කතාවේ මේකේ ප්‍රධාන කරගෙන චරිතය තමයි පෙනෙලොපි කියන්නේ. ඇය තමයි ඔඩිසියස් වේදමාගේ බිරිඳ. ඉතින් මේ ඔඩිසියස් යුද්ධයට යන කලින් ඇයට පොරොන්දුවක් දෙන්න කියනවා. ඒ තමයි උන්ගේ දරුවම ටෙලමකස් කියලා ඉන්න තැන ඔහුට එන්න බැරි වුණොත් ඇයට ආයෙත් විවාහ වෙන්න කියලා. අකමැත්තෙන් වත් ඇය පොරොන්දුවට කැමති වෙනවා. කොහොම වෙතත් නැවතත් ඔඩිසියස් ඉතිකවට එනකොට ඔහුගේ බිරිඳගේ අත ගන්න තවත් වංශාධිපතියෝ 100ක් ඉතිකවට වෙත් ඉන්නවා. සයික්ලොප්ස් කියන්නේ එක හැක් තියෙන මිත්‍යා ජීවි. ඒ වගේම පොසයිඩන් දෙවියන්ගේ දරුවෙක්. ඉතින් ඔඩිසියස් ඇතුළු කණ්ඩායම ගෙදර බලා යන ගමනට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය අරගන්නා දූපතක තමයි සයික්ලොප්ස් ජීවත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී තමයි ඔඩිසියස්ගේ කණ්ඩායම ඇයව සයික්ලොප්ස් පහ දීලා මරන්නේ. ඉතින් මෙතනින් බේරිලා යන උත්සාහ කරනකොට තමයි ඔඩිසියස් සයික්ලොප්ස්ව අන්ධ කරන්නේ. මේ නිසා තමයි පොසයිඩන් දෙවියන් ඔඩිසියස්ට ශාප කරන්නේ. ඉතින් අමුතුවෙන්ම කතා කරන්නේ නැතිවත් කතා කළ යුතුම චරිතයක් තමයි නෝලන් කියන්නේ. ඉන්සෙප්ෂන්, ඉන්ටර්ස්ටෙලර් වෙනින් ප්‍රසිද්ධ චිත්‍රපට රසක් හදපු නෝලන් මහත්මයාගේ තමයි මේ ඔඩිසි චිත්‍රපටය හදන්නේ. මේ මූවික ගොඩක් වැදගත් නෝලන් මහත්මයා ගොඩක් රියල් ලොකේෂන්ස්, රියල් ඇක්ෂන් සහ CGI ඇඟින් මුවිතා කරන කෙනෙක් නිසා. ඉතින් මේ මූවි එක බොහෝ දුරට ඉන්ටර්ස්ටෙලර් රෝයි වයිබ් එකක් ගන්නත් පුළුවන්. චිත්‍රපටයේ නගලින් දැනගත යුතුම කරුණු පහක් ගැන කතා කරේ. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ජය වේවා. සුබ දවසක්.